හායි කොහොමද? ඔයාලා දැනටමත් තම්නේල් එකෙන් දකින්න ඇති මේ වීඩියෝ එක මොකක්ද කියලා. මේක ගිය අවුරුද්දේ සැප්තැම්බර් මාසේ ඉඳන් පටන් ගත්ත කතාවක්. වෙනදා වගේම ඉතින් මම ආදරෙන් පිළිගන්නවා The Diary of Life YouTube channel එකට. මගේ YouTube channel එකෙන් මම ඔයාලත් එක්ක මේ ගමකට වෙලා මං ගෙවන නිදහස් ජීවිතේ වගේම මගේ මල් වගාව, එළවලු වගාව ගැන වීඩියෝස් බෙදා ගන්නවනේ. ඉතින් මේ බෙදා ගන්න යන්නේ The Diary of Life මතක පොතේ අලුත්ම පිටුවක්. මේ වීඩියෝ එකෙන් මම ඔයාලත් එක්ක බෙදා ගන්න හිතුවා අපේ චූටි මැනික අපි ගාවට ඇවිත් කියලා අපි දෙන්න දැනගත්තු දවස. සැප්තැම්බර් මාසේ හරිම නිදහසේ ගෙවුණු මාසයක්. මම ඔෆිස් එකෙන් අයින් වෙලානේ හිටියේ මේ වෙනකොට. ඉතින් හරිම නිදහසේ තමයි ගෙවුනේ මාසේ. අපි දෙන්න හැමදේම ගොඩක් ප්ලෑන් කරලා තමයි කරන්නේ. ඉතින් එහෙම ඔෆිස් එකෙන් අයින් වෙන්න තීරණය කළෙත් හොඳට හිතලා බලලා ප්ලෑන් කරලා තමයි. ඉතින් මේ තියෙන්නේ සැප්තැම්බර් 29 වෙනිදා. සැප්තැම්බර් 29 මගේ උපන්දිනේ. ඉතින් ඒ දවස් මේ විදිහට චූටියට සැමරුවා අපි. දන්නේ නැහැ ඒ වෙද්දිත් එයා ඉඳලා කියලා. ඉතින් මට උපන්දිනේ දවසෙත් සැකයක් තිබුණා. හැබැයි මම චෙක් කරලා බැලුවේ නැහැ. මොකද මං ගාව හස්බන්ඩ් හොරෙන් ගත්තු එකම එක ස්ට්‍රිප් එකයි තිබුණේ. ෆෝලික් ඇසිඩ් ගන්න ගිය වෙලාවක මං හස්බන්ඩ් හොරෙන් ඉක්මනට ඒක ස්ට්‍රිප් එකක් අරගෙන ආවා ෆාමසි එකේ. මම හිතන්නේ දන්න අය දන්නවා ඇති ෆෝලික් ඇසිඩ් කියන්නේ මොනවද කියලා. අනිවාර්යයෙන්ම අපි බබෙක් බලාපොරොත්තුවෙන් ඉද්දි ෆෝලික් ඇසිඩ් ගන්න ඕනේ මාස 3කට කලින් ඉඳන්ම. මම මාස 3කට කලින් ඉඳන්ම ෆෝලික් ඇසිඩ් ගත්තා. ඉතින් ඒ විදිහට ෆෝලික් ඇසිඩ් ගන්න ගිය වෙලාවක තමයි මම හස්බන්ඩ් හොරෙන් මේ ස්ට්‍රිප් එක අරගෙන තියාගත්තේ ඕන වෙන නිසා. එයා දන්නේ නැහැ මං ගාව මෙහෙම ස්ට්‍රිප් එකක් තියෙනවා කියලාවත්. මං ඉතින් ඒක නාස්ති කරගන්න කැමති වුණේත් නැහැ ඉක්මනට බලලා. ඉතින් මම මගේ පීරියඩ් ඩේට්ස් පහුවෙලත් ටික දවසක් දවස් 3-4ක් වගේ යනකම්ම චෙක් කරේ නැහැ. මට හිතුණා අපරාධේ මට බර්ත්ඩේ එක දවසේ උදේත් බලන්න තිබුණා කියලා. හැබැයි ඉතින් මම මේ බර්ත්ඩේ එක දවසට පහුවෙනිදා තමයි බැලුවේ. මං ජීවිතේ පළවෙනි පාට තමයි මේ ප්‍රෙග්නන්සි ස්ට්‍රිප් එකක් චෙක් කරන්නේ. ඉතින් මේ පළවෙනි පාට චෙක් කරන ස්ට්‍රිප් එකම මේ විදිහට ආවහම මට හිතා ගන්න බැරි වුණා. මම ගොඩාක් අයගේ වීඩියෝස් වල දැකලා තිබ්බා එහෙම ස්ට්‍රිප් එකේ ඩබල් ඉරි පෙන්නනවා කියන්නේ ටෙස්ට් එක පොසිටිව් කියන එක. ඒ වගේම මම පැකට් එකත් චෙක් කරන්න කලින් කියවලා බැලුවා. ඒකෙත් පැහැදිලිව ඇඳලා තිබුණා. ඒ වුණාට මට දැන් හිතා ගන්න බෑ. මොකද මං චෙක් කරපු පළවෙනි ස්ට්‍රිප් එකනේ. ඒකෙම මෙහෙම තියෙනකොට මට ඉතින් හිතා ගන්න බැරි වුණා. ඇත්තටම මේක හරිද කියලා. මම ඉතින් ටිකක් වෙලා බලාගෙන හිටියා. ඒ ඉර තද පාට වෙනවද, ලා පාට වෙලා මැකිලා යයිද මොකද්ද වෙන්නේ කියලා හිතා ගන්න බැරුව ගොඩක් වෙලා මම බලන් හිටියා. මෙන්න මේ වගේ ලා පාටට ඉරක් තමයි තිබුණේ. අපි ප්‍රෙග්නන්ට් නම් අපේ ඒ ප්‍රෙග්නන්සි එකට අදාළ හෝමෝන්ස් ස්‍රාවය වෙන්න පටන් ගන්න නම් මේ ඉරි පෙන්නනවා අනිවාර්යයෙන්. කල් යන්න මේ ඉරි තදටම පෙන්නනවා. ඒ නිසායි මම ගොඩාක් කලින් බලන්නෙත් නැතුව ඩේට්ස් ටිකක් පහු වෙනකන් ඉඳලා බැලුවේ. ඉතින් මම වොෂ්රූම් එකටම වෙලා ටිකක් කල්පනා කරා මේක හරි ඇති නේද? මම දැන් හස්බන්ඩ්ට කියන විදිය ප්ලෑන් කරා. හස්බන්ඩ් ඔෆිස් එකේ වැඩ දවසක්. ඉතින් එයාගේ ওই කෝල් ඔෆිස් එකේ මීටින් අරන් මනම් ඔක්කොම ඉවර වෙනකම් මම හිටියා. ඉතලා මං කිව්වා සාලෙන් ඇවිල්ලා පොඩ්ඩක් ඉඳ ගන්න කියලා. ඉතින් ඉඳගත්තට පස්සේ මම මේ විදිහට ස්ට්‍රිප් එක දුන්නා අතට. සිනා පිපිනා මේ වසන්තය නෙලා දූතින් මලක්සේ මගේ ලොව වෙත ඔබයි. උදේ ඒ විදිහට සතුට බෙදාගෙන ඊට පස්සේ මේ හවස් වෙලා අපි දෙන්න පන්සල් යන්න තමයි ලෑස්ති වෙලා ඉන්නේ. කලින් මගේ උපන්දිනේ දවසෙත් පන්සල් යන්න හිටියට යන්න උනේ නැහැ. ඉතින් අපි හිතුණා මේ දවසේ නම් අනිවාර්යෙන් යන්න ඕනි කියලා කොහොම හරි. ඉතින් මම මේ පන්සල් යන ලෑස්ති වෙලා තමයි මල් කඩන්නේ. මට හරියටම අවුරුදු 28 ලබලා දවසයි හස්බන්ඩ්ට අවුරුදු 29යි මේ වෙනකොට. එතකොට අපි දෙන්න යාළු වෙලා අවුරුදු 8යි බැඳලා අවුරුදු 5යි මේ වෙනකොට. ඉතින් අපි දෙන්නට මේ දෙයට හොඳම කාලේ කියලා හිතුනේ මේ කාලේ තමයි. ඉතින් එදා දවසේ පන්සල් ගිහිල්ලා ආශිර්වාද අරගෙන අපි ආවා. ඊට පස්සේ මේ දවස් 3-4කට විතර පස්සේ මම තව ස්ට්‍රිප්ස් දෙකක් ගෙනල්ලා ආයෙත් මං චෙක් කරා දවස් 2-3කදී. ඉතින් ඊට පස්සේ තමයි අපි අම්මලාටත් කියමු කියලා හිතුවේ. හස්බන්ඩ්ගේ අම්මලාගේ ගෙදරත් ඉතින් ළඟනේ තියෙන්නේ. අපි ඉතින් මේ විදිහට ලියුමක් ලියාගෙන ආවා. ඔයාලා දෙන්න ආච්චිලා සීයලා වෙන්න යන්නේ කියලා. ඊට පස්සේ ඒක ලියුම් කවර් එක දාලා අම්මලාට පේන්න තියනවා කියලා හිතාගෙන තමයි අපි ආවේ. ඒත් අපිට දැන් ඒක පෙන්නනකන් ඉවසිල්ලකුත් නැහැ. අපි ඉතින් මේක මේ විදිහට අතට දුන්නා. මේ මෙතන ලියුමක් තියෙනවා. පොඩ්ඩක් බලන්න මොකද්ද දන්නේ නැහැ කියලා. ඔව්. ඒක දන්නේ ඔය. නෑ ඉස්සරහට යා. අනේ කො ඇට නෑනේ. ඈ?
ඇට එහෙම මුකුත් නැහැනේ. බලන්න බලන්න. මොකද්ද කියලා මට මේ ඉතල මේ මොකක් හරි හරි නෑ නෑ. මොකක් හරි කවුරු වැඩක් කරනවා මේ. ඔයාලා දෙන්න අනියතර තාත්තට ඇහුන්නේ නැද්ද කොහෙද? හස්බන්ඩ්ගේ ෆැමිලි එක ටිකක් ලොකුයි. හස්බන්ඩ්ට අයියලා දෙන්නයි නංගි මල්ලි ඉන්නවා. ඒ නිසා ඉතින් ඒ හැමෝම එකට ඉන්න වෙලාවක් හොයාගන්න උනේ නෑ අපිට. ඉතින් අම්මටයි තාත්තටයි තමයි ওই වෙලේ කියන්න හම්බුනේ. අනිත් අයට අම්මයි තාත්තයි කියලා තිබ්බේ. නංගිට නම් මම මැසේජ් එකක් දාලා කිව්වා. මොකද එයා හිටියේ කැම්පස් එකේ. ඉතින් අපිට ඒව නම් වීඩියෝ කරගන්න උනේ නැහැ. මගේ පවුලේ ඉන්නේ ඉතින් තාත්තයි මල්ලිලා දෙන්නයිනේ. ඉතින් තාත්තත් ඇවිත් හිටියේ මේ දවස්වල. ඒ නිසා තාත්තටයි පොඩි මල්ලිටයි කිව්වා. ඊට පස්සේ ලොකු මල්ලිට කෝල් එකක් දීලා කිව්වා. අපි දන්නේම නැතුව පළවෙනි මාසේ කෙවිලා ගිහින් තිබුණනේ. දැනගත්තට පස්සේ ලොකු වෙනසක් නැහැ. සුපුරුදු විදියටම දවස් ගෙවුණා. ඒ දවස්වල ඉතින් මම සුපුරුදු විදිහට vlogs එහෙමත් ඔයාලත් එක්ක බෙදාගත්තා. ඒ වුණාට මං කිව්වේ නැහැ. හැබැයි මම දවසක් කෑම පාර්සල් එකක් හම්බුණා කියලා ඒක වීඩියෝ එකේ පෙන්නන්න නම් කට්ටියට හිතිලා තිබුණා. මගෙන් කට්ටිය මැසේජ් දාලාත් ඇහුවා. ඉතින් මම ඒ අයට නම් කිව්වා. මට හිතුණා මගේ වීඩියෝ එකේ අනිවාර්යයෙන්ම මේ දේ කියන්න ඕනේ කියලා. අපි කියන කාලය තීරණය කරන්න ඕනේ පවුල්වල ඉන්න අනිත් අයවත් සමාජයේ අනිත් අයවත් නෙවෙයි. ඒක තීරණය කරන්න ඕනේ අපිමයි. අපි මේ දේට අනිවාර්යයෙන්ම ආර්ථිකමය වශයෙන් ඒ වගේම මානසිකවත් හොඳට සූදානම් වෙලා ඉන්න ඕනේ. මොකද අම්මෙක් තාත්තෙක් වෙනවා කියන එක ලොකු වගකීමක්. අපි දෙන්නට මොනෝනා බබෙක් කියන තීරණය කරන්න කලින් අපි දෙන්නටම කියලා ඉන්න අනිවාර්යෙන් ස්ථීර තැනක් තියෙන්න ඕනේ. ඒ වගේම ජොබ් වලින් හොඳට ස්ථාවර වෙලා තියෙන්න ඕනේ. යම්කිසි මුදලක් ඉතුරු කරලා තියෙන්න ඕනේ. අන්න ඒ වගේ දේවල්. ඉතින් අපිට පුළුවන් උපරිමයෙන් මේ ටාගට් වලට ගිහින් තමයි මේ තීරණය දැන් අරන් තියෙන්නේ. අපි සමහර තීරණ කල් දාද්දී සමාජයෙන් වගේම පවුල් වලිනුත් ගොඩාක් බලපෑම් එනවනේ. හැබැයි මට කියන්න සතුටුයි. එහෙම බලපෑමක් අපි දෙන්නට නම් තිබුණේ නෑ කිසිම කෙනෙක්ගෙන්. ගොඩක් අය කියනවානේ එයාලට ගොඩක් බලපෑම් තිබ්බා. ඒ වගේම ගොඩාක් අය ওই ප්‍රශ්නේ අහලා පසුතාවයට පත් කරනවා හැමතිස්සෙම කියලා. හැබැයි මට නම් එහෙම අවස්ථා තිබිලම නැහැ. කවුරුත් එහෙම අපහසුතාවයට පත් වෙන විදිහට ඒක අහලා නැහැ. කවුරු හරි නිකන් ඇහුවොත් මට ඒකට තරහ යන්නෙත් නැහැ. ඉතින් ඇත්තටම මට hina යනවා මිසක් තරහ යන්නේ නැහැ ওই ප්‍රශ්නේ ඇහුවොත් කවුරු හරි. ඉතින් මං hina වෙලා මොකක් හරි ඒ වෙලට එන උත්තරයක් කියලා දානවා. ඉතින් අපි දෙන්නට හරිම සතුටුයි. පවුල්වල අයත් ඒ හැමදේම තීරුම් අරගෙන අපිත් එක්ක හිටපු එකට. නිතරම ඕක ආහා හැමතිස්සෙම ඔළුව කන්න ගියොත් ඉතින් ඇත්තටම එපා වෙනවා. ඉතින් මම ප්‍රාර්ථනා කරනවා අනිත් අයටත් ඒ වගේම තේරුම් ගන්න පුළුවන් දෙමව්පියෝ ඉන්නවා නම් හොඳයි කියලා. මොකද ගොඩාක් තරුණ අය හැම ප්‍රශ්නෙම හිර වෙලා ඉන්නේ දැන්. රටේ තත්ත්වෙත් එක්ක තමන්ටම කියලා ස්ථාවරයක් හදාගන්න වාහනයක් ගන්න හැමදේම හැමෝටම එකපාර කරගන්න හම්බ වෙන්නේ නැහැ. ඉතින් දැන් ගොඩාක් අයට බබාලාගෙනත් හිතන්න වෙන්නේ ගොඩක් පහු වෙලා. ඉතින් එතකන් මානසික නිදහස තියාගෙන ඉන්න පුළුවන් වෙනවා කියන එක ලොකු වාසනාවක්. තමයි මගේ ප්‍රෙග්නන්සි ජර්නි එකේ පළවෙනි වීඩියෝ එක. ඉතින් මං ඉස්සරහට හිතාගෙන ඉන්නවා පළවෙනි ස්කෑන් එක්ස්පීරියන්ස් එකේ ඉඳන් මුලින්ම අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් වෙන්න යන අපි දෙන්නගේ එක්ස්පීරියන්ස් එක ඔයාලත් එක්ක බෙදා ගන්න. මගේ channel එකත් එක්ක එහෙම බලාපොරොත්තුෙන් ඉන්න අයත් අනිවාර්යෙන් ඇති කියලා මම හිතනවා. මම මේවා වෙනම ප්ලේලිස්ට් එකක තමයි දාන්නේ ප්‍රෙග්නන්සි ජර්නි එක කියලා. ඉතින් ඒක කැමති අය බලන්න කියලා ආරාධනා කරනවා. ඒ වගේම මං හිතනවා මගේ මේ මතක ටික අනිවාර්යෙන් මගේ YouTube මතක පොතට එකතු වෙන්න ඕනේ කියලා. ඊළඟ වීඩියෝස් වලින් තව විස්තර අපි කතා කරමු ඒ ගැන. මේ වීඩියෝ ක්ලිප්ස් ගිය සැප්තැම්බර් මාසේ ඒවා. ඉතින් ඒ දවස්වල ගාඩන් එක තිබ්බ විදිය තමයි මේ වීඩියෝස් වල තියෙන්නේ. ඉතින් මම මේ වීඩියෝ එක මෙතනින් ඉවර කරනවා. වීඩියෝ එක ඉවර වෙනකම් බලපු ඔයාලා හැමෝටම ගොඩාක් ස්තුතියි. වීඩියෝ එකට කැමති නම් හැමදාමත් වගේ ලයික් එකක් දාලා කමෙන්ට් එකක් දාගෙන යන්න කියලා මතක් කරනවා. ඉස්සරහට ප්‍රෙග්නන්සි ජර්නි එකේ තව වීඩියෝස් වලින් අපි හම්බ වෙමු. මම ප්‍රාර්ථනා කරනවා පුංචි පැටියෙක් වෙනුවෙන් හේන දකින්න හැමෝගෙම මේ කිරි සිහිනය හැබෑ වෙන්න ඕනි කියලා. ඉහින් එන්නම්.